හයි කොහොමද ඔයාලට මං අද යනවා අපේ ගෙවල්ලාගේ තියෙන ඒෂියන් ෂොප් එකට බඩු ගොඩාක් ගන්න නෙමේ බඩු ටිකක් ගන්න තියෙනවා අපේ හස්බන්ගේ ඩේ ඔෆ් එක තියෙන්නේ හෙට ඉතින් යා මගින් හදලා ඉල්ලුවා පෑන්කේක් ඕන කියලා හෙට ඉතින් ඒක නිසා අපේ ගෙදර පොල් නෑ පොල් ගන්න යන්න ඕනේ ඒක මගේ යාළුවා දියබත් හදලා ඉල්ලුවා ඉතින් ඒක ගන්න රතුළු වුණොත් නෑ ගෙදර ඉතින් ඒ නිසා ඒ බඩු ටික ගන්න මං ඒෂියන් ෂොප් එකට යනවා අපි ගිහිල්ලා බලමු මොනවද මේ ඒෂියන් ෂොප් එකේ තියෙන්නේ කියලා ලංකාවේ කෑම තියෙනවද මොනවද තියෙන්නේ කියලා මාත් එක ගිහිල්ලා බලමු වැඩි දුරක් නෑ අපේ ගෙදර පිටිපස්සේ තමයි මේ ඒෂියන් ෂොප් එක තියෙන්නේ ඉතින් ටක් ගාලා යන්න පුළුවන් මේ අපේ ගේ පිටිපස්සේ තමයි මේ තියෙන්නේ පාකින් එකත් එක්කම පොඩි දුරක් ලොකු දුරක් නෙමෙයි ගෙදරින් පල්ලෙහාට බැස්ස ගමන්ම ඉතින් ඒෂියන් ෂොප් එක තියෙනවා. ටක් ගාලා මට ගිහිල්ලා ඉතින් බඩු ගන්න පුළුවන්. ඉතින් මෙතන තමයි තියෙන්නේ. ඒෂියන් ෂොප් එක. මේක ඉන්දියන් කඩයක් ළමයි. අපි අතලට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. එතන තියෙනවා අඹ තියෙනවා පොලස් තියෙනවා රත්තුළුවක මෙතන ෆ්‍රෝසන් එකක් තියෙනවා හැබැයි මම ඒක ගන්නෙ නැහැ ෆ්‍රෙෂ් එක ගන්න මෙතන මොනවාද බණ්ඩක්ක තියෙනවා නැකරල් තියෙනවා අතන කොනේ තියෙනවා මොනවාද මුරුංගා ඒ චුට්ට ඇවිල්ලා මට හරිම මහන්සි. මොනවාද ගන්න. මැගි නූඩල්ස් තියෙනවා. ඒක ජාති ගොඩක් තියෙනවා. මෙතන 3-5 වර්ග තියෙනවා ලංකාවේ තියෙන හැම 3-5 එකම තියෙනවා ළමයි බිස්කුඩේ මෙතන මාළු තියෙනවා ෆ්‍රෝසන් මාළු ඉස්සෝ තියෙනවා Hi. අපි කන්නේ ගොඩක් මෙන්න මේ මාළු එක තමයි. හැමදේම තියෙනවා මම අහන්න කෝර්ත කට් එකක් ගන්න. සන්සිල්ක් තියෙනවා. අපි අම්පොල් එකක් ගන්න. මෙතන තියෙනවා කරවිල, තලන බටු, නැකරල් පතෝලා එකම රාම්පි එකක් එතන තමයි පොල් තියෙන්නේ අපි ගන්න තියෙනවා ළමයි හාල් මැස්සෝ Kuniso Vela puiso මෙන්න මෙතන තමයි පරාට තියෙන්නේ එක එක වර්ගයේ පරාට තියෙනවා හරි රසයි මේ පරාට අපි ගන්න මේ පිටි එක ළමයි මේ සිරිලැක් තියෙනවා අපි ලංකාවේ කන සිරිලැක් එක කොස් තියෙනවා බිලු තියෙනවා බයිට් වර්ග තියෙනවා
කඩල සුදු කව්පි තියෙනවා කඩල තියෙනවා මැටිවලනුත් තියෙනවානේ මේ බලන්නකෝ මුරුක්කු වර්ග ඒ මුරුක්කු නම් රස නැහැ බඩු ටිකක් අරන් ඔන්න මං ඉතින් ගෙදර ආවා මම ගත්ත ළමයි රතුළුණු ගත්තා රතුළුණු නම් මං චුට්ටයි ගත්තේ ගොඩක් ගත්තේ නැත්නම් ස්ටික් කරන්න වෙනවනේ මේවා හරි ගණන් මෙහි ඉතින් ඒක නිසා රතුළුණු මං චුට්ටක් ගත්තා යාළුවගේ දියපත් එකට දාන විතරක් අවමිරිසුත් පොඩ්ඩක් ගත්තා මම ටිකයි ගේන්නේ කොහොමත් නැත්නම් සවුත් වෙලා යනවා ඒකම පොල් එකක් ගත්තා පැණි පොල් එකට බුදු පහන තියන්න හනුකුරු රම්ප පැකට් එකක් මම මේ ටිකට ළමයි යූරෝ 11යි ගාණක් ගියා මට බිල් එක ඉල්ල ගන්න බැරි වුණා මට බිලක් ඉල්ල ගන්න අමතක වුණා මොකද අද කැෂියර් එකේ හිටියේ මගේ හිතේ පුරුදු වෙන කෙනෙක් වෙනදා ඉන්න එක්කෙනා නෙමෙයි අලුත් එක්කෙනෙක් ඉඳී. ඉතින් යා මට බිල් එක දුන්නේ නැහැ. මමත් ඉතින් ඉල්ලන්න ගියේ නැහැ. හැබැයි මම දැක්ක යූරෝ 11 ගාණක් මගේ බිල් එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහම තමයි අයර්ලන්තේ මගේ ගෙදර පිටිපස්සේ තියෙන ඒෂියන් ෂොප් එකේ තියෙන දේවල්. ගොඩාක් ලොකුයි ඒක ඇත්තටම කඩේ. මම ඔයාලව එක්කරගෙන ගියෙත් නැහැ වෙනම ලොකු මාළු තියෙන වෙනම කෑල්ලක් තියෙනවා. ඒකට මම එක්කරගෙන ගියේ නැහැ මොකද ඒකේ කට්ටිය ඉඳපු නිසා. ඉතින් ඔන්න ඔහම තමයි අද වීඩියෝ එක. ඉතින් ඔන්න මාව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, share කරන්න. අදට ගිහින් නම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.